දැන් ඔබට කලින් කතා කරා මේ චලනය හා නිශ්චලතය කියන අකාලික බව කියන ස්වභාවය. දැන් ඒකෙදි සමහර විට ඔබට හිතෙන්න පුළුවන් මේ පෘථිවි පෘෂ්ඨයෙන් උඩට යන්නේ කොහම ඒකත් මනසට හසු වෙනවා කියලා. පැහැදිලිවම ඔබ දත යුතුයි මේ කියන මොහොතේ දැක්මක් ආවොත් ඒක මනසට හසු වෙන කතන්දරයක් නොවන කියලා දැක්ම හසු වෙන කෙනාට හසු වෙන කෙනෙක් නැහැ. මිරිඟුවම තමයි. ඒක හසු වෙන බව දැක ගන්න පුළුවන්. ඔබට පැහැදිලි වෙනවා. එතකොට මේ මං දැන් මේ කියනවනේ නතර වීමක් පිළිබඳව නතර වීමක් කියලා වචනයක් කියනවා. ඒතර මොකද්ද මේ නතර වීම කියන්නේ? මේකේ අර මිරිඟුවක් වගේ ක්‍රියාවලියක් තියෙනවා. මිරිඟුව පෙන්වන්නේ හේතු සැකසීලා මිරිඟුව සැකසෙන්නේ ඒ හේතු සැකසීමේ ක්‍රියාවලියක් නේ තියෙන්නේ. ඒ වගේ ඔබේ පැවැත්මම කියන්නේ ක්‍රියාවලියක්නේ. ඔබට සිතුවිලි වේගෙන් ගලාගෙන එනවයි කියලා ඔබට දැනෙනවා වේගවත් අන්නේ සිතුවිලි අනුව ක්‍රියාත්මක වෙනවා. එතකොට කනවා බොනවා ඉන්නවා පෙනෙනවා දිවනවා යනවා ඒ සියලුම ක්‍රියාවලිය සිතුවිලි වල වේගය අනුව ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක්. ඒ සියල්ලම හේතු සැකසීමකින් වෙන එක දැන් මිරිඟුවම ගන්න ඔබ. ඒ කියන්නේ ඒ විදිහට හේතු සැකසෙනකොට ඒක ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාවලිය පේන්න ගන්නවා ක්‍රියාවලිය වෙනවා. ක්‍රියාවලිය පේන කෙනෙක් නැහැ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ක්‍රියාවලියම තමයි ඔය මම කියන ස්වභාවයෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒක හේතු සැකසෙනකොට තියෙනවා හේතු නැති වෙනකොට නැතිව යනවා. එතකොට ඒ වගේම මේ කිව්වා නතර වීමක් කියලා. මේ නතර වීම කියන්නේ අන්න අර අකාලික බව කියන ස්වභාවයමයි. එහෙම නැත්නම් මිරිඟුවෙන් එහා කතා නැති බවමයි. එතකොට නැත්තම් මේ ඉන්නේ කියලා ඔබට එනවනේ. ඔව් මේ තියෙන දෙයක් නැති වෙන එකක් නෙමෙයි මේ කියන්නේ හටගෙනම නැති එකක්. එතකොට මේ කයක් ගැන ස්වභාවයක් තියෙනවනේ. ඔව් මේ භෞතිකයේ තියෙනවයි කියලා පෙන්නන ඒත් නැති නමුත් මිරිඟුවේ කතාවටමයි එන්නේ ස්වභාවයක් මේක. ඔබට මේක ප්‍රත්‍යක්ෂ වෙනකොට මේක තේරෙන මොකද්ද මේ කියන එක දැනෙනවා. මේ කියන දේ ඔබට ආය ප්‍රත්‍යක්ෂ වෙන කෙනාට නැවත කියන්න දෙයක් නැහැ. ඒ ප්‍රත්‍යක්ෂයෙන් මෙහා කෙනාට තමයි මේ විචිකිච්ඡාවක් ඇති වෙන්නේ. තර්කයක් ගොඩ නැගෙන්නේ නැතුව ඔබ මේකට ගියොත් මේ ප්‍රත්‍යක්ෂ කරා ගියොත් ඔබ තර්කයක් තිබුණොත් ඔබ කොහේ අර එහෙමෙහි ඔබට රවුම් ගහන්න වෙනවා. තර්කයක් නැතුව මේ කියන දේ දැක ගන්න පුළුවන් නම් තර්කයක් එන්නේ නැති වුණොත් අන්න එතන ඔබට මේ ප්‍රත්‍යක්ෂ ලැබෙනවා. ප්‍රත්‍යක්ෂ ලැබෙනවා කියන්නේ ඔබ කියන ස්වභාවය පවතින එකක්ද නැද්ද කියන එක. එතකොට මේ ක්‍රියාවලිය කියන්නේ වේගවත් හේතුඵල. ඒ කියන්නේ හේතුඵල ක්‍රියාවලියක්, දිත්ත ක්‍රියාවලියක් පවතිනවා. ඒ දිත්ත ක්‍රියාවලියත් පවතිනවායි කියලා පෙන්නන එකක් තමයි ඒ මිරිඟුවම තමයි. නැති බවක්මයි. පැහැදිලිද? එතකොට මේ දෙන පණිවිඩ ඊටාම කෙටි සූක්ෂමව කෙලවරක් දැක ගන්නමයි කියන්නේ. පවතින දෙයක් නැති වෙලා යනවද? පැවතිලාම නැද්ද? දකින්න. හේතු සැකසීමකින් මේක එනවනම් අවිද්‍යාව කියන වචනය තුලම නැති බවක් නම් බොරුවක් නම් මායාවක් නම් මිරිඟුව කියන වචනය තුලම හටගෙනම නැත්තම් ඔබ හටගෙනම තියෙනවද? හටගෙනම නැති නමුත් තියෙනවායි වගේ පෙන්නනවා. හොඳින් ගවේෂණය කරන්න. මේ ඔබේ මනසේ ගවේෂණය තුලම මිරිඟුව පෙන්වන්නෙත්, හටගත්ත බව පෙන්වන්නෙත්, හට නොගත්ත බව පෙන්වන්නෙත් ඔබටම උනාට, ඔබේ මනසටම උනාට මනසින් මුක්ත වන එක්ෂණයක් එනවා. ඒ කියන්නේ දිත්ත ක්‍රියාවලියෙන් වේගවත් දිත්ත ක්‍රියාවලියෙන් මුක්ත වන එක්ෂණයක් එනවා.
ඒ ෂණයේදී ඔබ පිහිටන්නේ නැති බව ප්‍රත්‍යක්ෂ වෙනවා. එතන එක අන්තයකට වැටෙන තැනක් නෙමෙයි. ඒක අන්තයක් නෙමෙයි. දිත්තයක් තිබුණොත් තමයි අන්තයක් වෙන්නේ. දිත්තයක් අර නතර වීම අකාලික ස්වභාවය තුල දිත්තයක් වැඩ කරනවාද? ඔබ තුලින් දැක ගන්න. අකාලිකත්වය තුල දිත්තයක් වැඩ කරන්නේ නැහැ. දිත්තයක් වැඩ කරන තුරු අන්ත දෙකක් පවතිනවා. දිත්තයෙන් එහා අකාලික කියන ස්වභාවය, හටගෙනම නැති කියන ස්වභාවය. ඔකට මොන හරි වචන දාන්න පුළුවන්. දැන් ශුන්‍යතයි කියලා කියමුකෝ. දැන් පෙලක් අය කියනවා ශුන්‍යතයි කිව්වහම ශුන්‍යතයි කියලා එකක් නැහැ. ඇත්තේත් නැති නැත්තේත් නැති කියලා කියනවා. ඔව්. අකාලික භාව තුල ඇති වෙන්නවත් නැති වෙන්නවත් දෙයක් නැහැ. ශුන්‍යතයි කියලා වචන දාන්නේ මේකට කියන්න දෙයක් නැති හින්දා. බහුතිකයේ තියෙන එකක් ශුන්‍ය වෙලා යනව නෙමෙයි. පවතින්නේම හට නොගත් බවක්. ඕක වචන දාන්න දිත්තයකට හසු වෙනවා. බොහෝ අයට මේක මේ දිත්වයක් අන්තයකට කොටු වෙනවා කියලා දැනෙයි. මේ දිත්වයෙන් එහා අකාලික කියන ස්වභාවය කිසි විටක දිත්තයකට හසු වෙන්නේ ඒක කිසි විටක කෑලි කපලා වෙන් කරන්න බෑ. ඒකේ හිඩැස් නෑ, රේඛා සටහන් නෑ. මනස නැතුණු එක්ෂණයක්. අකාලිකයි කියලා දෙයක් නෑ. අකාලික බවකුත් නෑ. දෙයක් නැති කෙනෙක් නැති. ඒකට වචන හසිරුවිය නොහැකි.